निन्न प्रेमनीय वदन हितට කළා විඳින්න ජීවිතයේ රස දෙන්නට පුරුදු කළා අහන්න කොහොමද ඔයාලට ඔන්න අදත් අපි බලමු මෙන්න මේ වගේ ලස්සන A-line ගවුමක් පීටර් පෑන් කොලයක දාලා කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ A-line ගවුම පීටර් පෑන් කොලයක දාලා ඔයා ටේලරින් පැත්තේ NVQ එක්සෑම් එක කරුවොත් ඔයාලට මෙන්න මේ ෆ්‍රොක් එක මහලා පෙන්නන්න වෙනවා. ඉතින් ඔයාලට මේ ෆ්‍රොක් එක ඉගෙන ගන්න ගොඩක් වටිනවා. අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම කරගන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ ගවුම මහන්න මම අරගෙන තියෙන 60 පළ රෙදියාර එකහමාරක්. ඔයාලා මේ ගවුම දිගට මහනවා නම් 1.3 කාලක් දෙකක් වගේ ගන්න. එහෙම නැත්නම් ඔයාලට යාරින් වගේ කොට ගවුමක් වුණත් මහ ගන්න පුළුවන්. මම මුලින්ම කරන්නේ මම අරන් තින රෙදි කොටස බලවාට දික් අතර පල්ලෙන් දෙකට නවා ගන්නවා. උඩින්ම ඇදල්ලා රේඛාවක් ඇඳගෙන මම මේ රේඛාවේ මගේ උරහිස මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා ලකුණු කර ගන්නවා. ඊළඟට උරහිස රේඛාව ඉඳලා පහළට රැගල් උස පහත් කරනවා. මේ සඳහා මම ගන්නෙත් උරහිස රේඛාවේ ලකුණු කළ මිම්මමයි. ඒ කියන්නේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කළ මිම්ම. ඒ හරහා මම පපු රේඛාව ඇඳ ගන්නවා. පපුව රේඛාවේත් උරහිස රේඛාවේ මිම්මම ලකුණු කරලා මෙන්න මේ විදිහට ලම්බක රේඛාවක් ඇඳ ගන්න. ඊළඟට උරහිස් අඟල් 1 කාලක් පහත් කරලා උරහිස් ඇල රේඛාව ඇඳ ගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ ගවුමේ සම්පූර්ණ උස මිමි ටික ලකුණු කරන එක. මෙන්න මේ ඇල රේඛාවේ අඟල් 3ක් හරහට ලකුණු කරගන්න. ඒ තමයි අපේ කම්පෙත්ත වැටෙන බෙල්ලේ මුල. අන්න එතන රේඛාවේ මෙන්න මේ විදිහට ටේප් එක තියලා ඔයාලගේ උස මිමි වලට යමු. ඔයාලට මුලින්ම හම්බෙනවා ඔයාලගේ පොයින්ට් එක දක්වා උස. මගේ පොයින්ට් එක දක්වා උස අඟල් 10යි. මම මේකට අඟලක් එකතු කරලා අඟල් 11ක් මෙතනදී ලකුණු කර ගන්නවා. ඊළඟට ඔයාලට හම්බෙන්න ඔයාලගේ ඉන දක්වා උස. මගේ ඉන දක්වා උස අඟල් 14යි. මම මේකටත් අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරනවා. ඊළඟට මම ලකුණු කරන්නේ උකුල දක්වා උස. උකුල දක්වා උසටත් මම අඟල් භාගයක් එකතු කරලා මෙතනදී ලකුණු කරනවා. ඊළඟට ගවුම සම්පූර්ණ උස ලකුණු කරනවා. සම්පූර්ණ උසට අඟල් 1මාරක් එකතු කරලා මෙතනදී ලකුණු කරන්න. උරහිස මූට්ටුවට අඟල් භාගයක් සහ වාටියට අඟලක් විදිහට. ඊළඟට ඇඳගත්ත උස මිමි හරහා මම හරස් අතට රේඛා ඇඳ ගන්නවා පිළිවෙලින්. පපුව රේඛාවේ පපුව වටමින්ම හතරට බෙදලා මැහුම් වාසි 1 කාලක් එකතු කරලා ලකුණු කරන්න. ඉන රේඛාවේ ඉන වට හතරට බෙදලා ඩාට් අඟලක් සහ මැහුම් වාසි අඟල් 1 කාලක් එකතු කරලා ලකුණු කරන්න. ඔයාලට මේ ගවුම ඩාට් නොදා මහන්නත් පුළුවන්. එහෙමනම් ඔයාලා කරන්න ඕනේ ඉන වට හතරට බෙදලා මැහුම් වාසි 1 කාල විතරක් එකතු කරලා ලකුණු කරන්න. ඩාට් අඟල එකතු කරන්න එපා. මම අද ඩාට් දාලා මහන නිසා මම ඩාට් අඟලත් මෙතනට එකතු කර ගන්නවා. උකුල රේඛාවේ උකුල වට හතරට බෙදලා මැහුම් වාසි 1 කාලක් එකතු කරලා ලකුණු කරන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට මේ ගවුම හැඩ කර ගන්න පුළුවන්. මම මේක කරන්නේ අංශය හැඩ කරනවා. හරිද? අංශය හැඩ කරනකොට මෙතන ඉඳන් මෙතනට මෙහෙම හැඩ කරා. ඔයාට ඕන නම් මේක මෙහෙම හැඩ කරන්නත් පුළුවන්. තේරුණාද? හැබැයි ටිකක් මෙහි ටිකක් වැඩිපුර ඕන නම් ඔයාට මේක ගැන හිතන්න නැතුව කෙලින්ම වාටිය රේඛාවට එන්න. වාටිය රේඛාවේ අපි දැන් මෙතන A-line ගවුමනේ මහන්නේ. බලන්නකෝ A-line ගවුම මහනකොට අපි හදාගන්නේ උකුල රේඛාවේ මිම්මම දැන් අඟල් 12ක් තියෙනවනේ. ඒ මිම්මම අරන් යනවා වාටිය රේඛාවට. ඒ අඟල් 12ම හරිද? මීට වඩා වැඩිනේ වෙන්න ඕන A-line වෙන්න නම්. හරිද? එතකොට බලන්න ඔයාලට මෙතන ඉඳන් A-line shape එක ඕන ප්‍රමාණය මෙහෙට දික් කරගන්න පුළුවන්. මේක ටයිට් කරගන්න නම් මොකද කරන්නේ? උකුල රේඛාවේ මිම්මට වඩා මේ පැත්තට අඟල් 1මාරක් දෙයක් අඩු කළා මේක ටයිට් ගවුම කරගන්නවා. තේරුණා නේද? ඔයාලා නිකම්ම ඔහොම නිකම්ම හැඩයට ගවුම නම් මේක මොකද වෙන්නේ? කෙලින්මයි යා කරන්නේ. එහෙම මහන්නත් පුළුවන්. දැන් මේක A-line shape එකට මහන්නේ. මට මෙතන මෙහෙම හැඩ කරන්න පුළුවන්. අපිට මේක මෙහාට මොන නම් මෙතන ඉඳලා මෙහෙම හැඩ කරන්න පුළුවන්. හැබැයි එහෙම අපිට ආවට ගියාට හැඩ කරන්න බෑ. මොකද අපි මේ පළුවම අනිත් පැත්තට තමයි මෙතන අනිත් පළුව කපා ගන්නෙ. පැහැදිලිද? එතකොට ඔයාලට මෙන්න මෙහෙම කරන්න පුළුවන්.
සමහර අය කැමති නැහැ ගොට්ට ගොඩක් තියෙනවට. එතකොට එයාලා සමහර ඇඳුමක් දීලා ඒක ගත්තොත් ඒ මිම්ම මෙතන තියාගන්න බලන්න. එහෙම නැත්නම් අපිට දැන් මේ තියෙන රෙද්ද උඩරිම ෆ්ලෙයාර්ට් එක ගන්න අවශ්‍ය නම් ඔයාලා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට වාටිය රේඛාව සම්පූර්ණ දික් කරලා ඇඳ ගන්න. හරිද? දික් කරලා ඇඳගෙන අපි දෙනවා නම් අපිට මැහුම් වාසිය පැමිත මේ පැත්තෙන් නේද? මැහුම් වාසිය ඕන වෙනවා. මැහුම් වාසිය අතාරින්න මේ පැත්තෙන් අඟලක් විතර. ඒ කියන්නේ දිගටම අතහැරෙනවා ළමයි මේක මෙහෙම. හරිද? ඊට පස්සේ කරන්නේ ඔයාලගේ මෙතන තියෙනව නේද මිම්ම? මෙන්න මේ මෙතන තියෙන මිම්ම 7යි නම් ඒ 7 ඔයාලා මෙතන ලකුණු කරොත් ළමයි ඔයාලට ඕන නම් මේක මෙතන ඉඳන් මෙතනටම හැඩ කරන්න පුළුවන්. ඊළඟට ඒම ළඟටම ගන්න එපා සාමාන්‍යයෙන්. උඩට තියෙන තා චුට්ටක් මම මේ හරියට ගන්නවා. අපිට ඉඩ තියා ගන්න ඕන නිසා මෙතනට මුණත් හැඩ කර ගන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් මම මේ උඩරින් ෆ්ලෙයාර්ඩ් එක ගන්න මේ හරියට වගේ ලකුණු කරලා මම ඊට පස්සේ කරන්නේ මේක ඉනේ ඉඳලා හැඩ කර ගන්නවා. එතකොට මගේ උකුල රේඛාව මම ගන්නවද ගානක්? ඒක ගන්නෙ නෑ. හරිද? සමහර අය කැමති ඒ හරිය ඇඟේ ගාන්ට වගේ යනවට කැමති නම් ඔයාලට පුළුවන් ඒක මේ හරහා යන්න මේ ගාන්ට දික් කරලා ගන්න. උකුල හරහා යන්න. මෙහාට ගන්න බෑ නං. එතකොට ගන්න බෑ. හරිද? ඒක එක එක විදියට හදා ගන්න පුළුවන් ඈ. මේක හරහා ගියොත් ඒක හරහා ගන්න බෑ. ඒ නෙවෙයි හැඩේ ඔහොමනේ ගන්න වෙන්නේ. එතකොට මෙහෙන් ලොකු වෙනවද? මෙහෙන් ලොකු වෙන්නේ නැහැ. එතකොට මෙහෙ සාමාන්‍ය ඇඟේ ගාන්ට කියන්නේ පොඩි ලූස් එකක් ගත්ත එකයි කාලක මැහුම් වාසි තියෙනවනේ. අර ටිකක් ලොකු ෆ්ලෙයාර්ඩ් එකක් ගන්න නම් අපිට මෙහෙම තමයි කරන්න වෙන්නේ. සමහර අය කැමති ඇඟේ ගාන්ට අඳින්න, සමහර අය කැමති ෆ්ලෙයාර්ඩ් එක වැඩිපුර අඳින්න. ඒක තම තමන්ගේ කැමැත්ත. ඊට පස්සේ දැන් මේකේ A line හැඩේ ගොඩක් තියෙනවනේ. එතකොට ළමයි සාමාන්‍යයෙන් මෙතන එකහමාරක් විතර ඉස්සුවා කියලා මේකේ ලොකු හැඩේ වෙනසක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ හින්දා අපි කරන්නේ මේ හැඩේ ඉඳලා උඩට සාමාන්‍ය අඟ 2.5ක් 3ක් උස්සන්න. උස්සලා මේක කර්ව් කරගන්න. තව ඕනනම් මේක හැඩේ ගොඩක් වැඩි කරගන්න පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව. මම මේක හැඩේ ටිකක් වැඩි කරලා අඳින්නම්. මේ විදිහට මම වාටිය ෂේප් කරලා ඇඳ ගන්නවා. ඒක තේරුණාද? එතකොට මේ ටික කැපිලා යනවා. හරිද? ඊට පස්සේ ඔහොම එන්න කිහිලි කටට. කිහිලි කට මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙතනට මැද හොයනවා. මෙතන ඉඳන් මෙතනට මැද හෙව්වා. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගත්තා. ඒ හරහා යන්න ඇල රේඛාවක් අඳිනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඉදිරිපස්ස කිහිලි කට නම් මෙතන ඉඳලා අඟලක් උඩට උස්සනවා. ඉඳලා අඟලක් උඩට උස්සනවා. ඇල රේඛාවෙන් මෙන විදිහට මොකද කරන්නේ? කිහිලි කට හැඩය අඳිනවා. ඊට පස්සේ අපි කරට එනවා. දැන් පීට පෑන් කොලයකනේ දාන්නේ. එතකොට අපි කරන්නේ කර රවුම් කරක්නේ වෙන්න ඕනේ නේද? රවුම් කරක් නම් ඔයාලට මේ කරපල්ල ගොඩ ගන්න නෑ ළමයි. බෙල්ල ගාවින් යන්න දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේ උරහිස පල්ල දෙකට බෙදලා ගන්න. තේරෙනවද? උරහිස පල්ල කියලා මං ගන්නේ උරහිස රේඛාව දෙකට බෙදලා එන ගාන ගන්නත් පුළුවන් කරපළල විදියට. බෙල්ල ගාවින්ම කර යන්න ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලා කර වටමින්ම අරගෙන අපි ගණනය කරලා හදාගන්නේ. ඒ විදියට පාවිච්චි කරලා කරපළල ලකුණු කර ගන්නත් පුළුවන්. හිස රේඛාව දෙකට බෙදලා ගන්නවා. මෙතන කරපළල මේ විදිහට ගන්නවා. ඊට පස්සේ මම කර ගැඹුර ලකුණු කර ගන්නවා. ලොකුවට කර කපනවද මේ වගේ? ලොකුවට කර කපන්නේ නැහැ. මම කර ගැඹුර අඟල් 5ක් කියලා හිතලා මෙතන 5මාරක් අඟල් භාගයක මැහුම් වාසිය එකතු කරලා ලකුණු කරනවා. ඊට පස්සේ තියෙන මෙතන කර ඇඳ ගන්න. එකපාර කර අඳින්න බැයි නම් මේ විදිහට කොටුවක් ඇඳලා ඒ කොටුව ඇතුලේ කර ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට කර ඇඳ ගන්න. හරිද? ඔන්න අපි කර හදාගෙන ඉවරයි. කර හැඩය ඇඳගත්තට පස්සේ ඔයාලා උරහිස පහත් කරපු තැන ඉඳලා කර පැත්තට මෙන්න මේ විදිහට උරහිස කෙලින් කරලා ඇඳ ගන්න. මේක පොඩි ටිප් එකක්. ෂෝල්ඩර් වැටෙන්නේ නැති වෙන්න මහ ගන්න. මෙන්න මේ කොටස කැපිලා යනවා. එතකොට අපි අර කෙලින් කරපු උරහිස රේඛාවෙන් තමයි කපලා ගන්නෙ. දැන් අපි ඉදිරි පළුව හදාගෙන ඉවරයි. මම දැන් මේක කට් කරගන්නවා. ඉදිරි පළුව මේ විදිහට හදාගත්තට පස්සේ අපි දැන් හදන්නේ ඉතිරි වෙලා තියෙන රෙදි කොටසෙන් පිටිපස්ස පළුව කපා ගන්න. රෙදි කොටස හොඳට මේ විදිහට බලවාට දික් අතට අපි එලා ගන්න හරියට අපි දැන් මැහුම් වාසි අඟලක රේඛාවක් ඇඳගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට තිබ්බ බ්ලොක් එක මෙන්න මේ විදිහට උඩි කුරුව අනිත් පැත්ත ගහන්න. එහෙම තමයි අපි පිටිපස්ස පළුව කපා ගන්නෙ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. එක සමාන ඩිසයින් එකක් එහෙම නැත්නම් ප්ලේන් කලර් රෙද්දක වගේ තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මොකක් හරි එක දිශාවකට
බෝඩ් එකක් විහිදලා තියෙනවා නම් ඔයාලට කවදාවත් ඒ ලයින් ගවුම උඩ යට මාරු කරලා මේ විදිහට කපා ගන්න බෑ. ඒක ඔයාලා අවධානයෙන් රෙද්දක් ගත්තාම මතක ඇතුව බලන්න ඕන අපිට මේකෙන් ඒ ලයින් ගවුම මේ විදිහට කපන්න පුළුවන්ද කියලා. ඉනල්ලා ඔයාලා බලන්නකො මෙන්න මෙහෙම තියලා. බලන්න මාක් කරගත්ත තැනට උනත් ගන්න බැයිද හැඩ කරලා. මම අර කිව්වේ ගත්තයි කියන ටිකක් තියාගන්න කියන්නේ නංගී. වෙලාවකට මෙන්න මෙතනින් පොඩ්ඩක් මදි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගානම ගානේ නැතුව අඟලක්වත් මෙහාට ලකුණු කරලා ඒ ප්‍රමාණය තියාගන්න. එතකොට සම්පූර්ණ අපිට ඒ ප්‍රමාණයම ගන්න පුළුවන්. ඒ ලයින් සාය කපන්නෙත් මෙහෙම තමයි. ටයිට් ගවුමත් උඩ මෙතනම කපා ගන්න පුළුවන්. හරිද? කර ලකුණු කරනකොට ඔයාලට ඕන නම් මේ කරපළට අඟලක් විතර උස්සලා කර ගන්නත් පුළුවන්. නැත්නම් උඩින්ම යන්නත් ගන්නත් පුළුවන්. මම මේකේ ප්‍රමාණයට වඩා අඟල් එකමාරක් විතර කර උස්සනවා. කර උස්සලා මේ කර පළලම ලකුණු කරලා මේ හැඩේටම රවුම් කරක් මෙතන ඇඳ ගන්නවා. ඒක තේරුණාද? එතකොට කර පළල වෙන්නේ මේකමයි උරහිස වෙන්නේ. කිහිලි කට වෙන්නේ මොකද්ද? කිහිලි කට වෙන්නේ අපි මේ අඟල් භාගයේ ඇතුළ ලකුණු කරපු තැන තියෙනනේ ඒක නෙවෙයි මෙන්න මේ කෙලින් රේඛාව කියලා හිතන්න. මේකනේ කෙලින් රේඛාව. මෙතන ඉඳලා අඟල් 3 කාලක් උස්සලා කෙලින්ම රේඛාව වෙන විදිහට මෙන්න මෙහෙම පිටුපස කිහිලි කට අඳින්න. පිටුපස පළුවේ කරහා කිහිලි කට පමණයි වෙනස් වෙන්නේ. දැන් තියෙන්නේ මේ තියෙන හැඩයටම මේක කපා ගන්න. මම දැන් හදන්නේ මේකේ ඩාට් ලකුණු කරගන්න. ඒක මුලින්ම කරන්න ඕනේ. මට ඒක කරන්න අමතක වුණා. අපි බලමු ඉන රේඛාවේ ඩාට් ලකුණු කරගන්නේ කොහොමද කියලා. ඉන රේඛාවේ මැහුම් වාසි ඇරලා ඉන රේඛාව දෙකට මැද්දෙන් බෙදාගෙන ඩාට් පළල ලකුණු කරගන්න. ඔයාලා දැන් මේකේ පොයින්ට් උස ලකුණු කරගෙන තියෙනවා. ඒ ලකුණු කරගත්ත තැන ඉඳලා ඉහළට ඔයා ලකුණු කරගත්ත පොයින්ට් උස දක්වා රේඛාව දික් කරලා ඇඳ ගන්න. ලකුණු කරගෙන තියෙනවනේ මේකේ නේද? ඉතින් ඒ දක්වා වලට මේක උඩට යා කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොයින්ට් උසක් නැත්තම් අපි ගන්නවා ඩාට් එකේ ඉනේ ඉඳලා අඟල් 4ක් 4මාරක් ගන්න පුළුවන්. දැන් මම මේ ලකුණු කරගෙන තියෙන්නේ. ඒ හින්දා මට මේ වගේ ගාණක් ඇවිත් තියෙනවා. අපි හැමෝගෙම ගන්නෑ. සාමාන්‍යයෙන් වලට මේක 4ක් 4මාරක් ගන්න පුළුවන්. යටට වලට පුළුවන් ඒ අඟල් 4ක් 4මාරක් ගන්න. ඒව ලොකුවට හිතන්න එපා. මම මෙතන අඟල් 4ක් ලකුණු කරලා ඩාට් එක මැද රේඛාව මෙහෙම ඇඳ ගන්නවා. ඩාට් එක අඟලේ ඩාට් එකනේ. එතකොට දෙපැත්තට අඟල් භාගේ ලකුණු කරනවා. මේ පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි ලකුණු කරලා ඩාට් එක හැඩ කරලා මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඩාට් එක පළු ඔක්කොගෙන් පිටපත් කර ගන්න ඕනේ. ලේසින් විදිය තමයි මේ විදියට රූල තියලා මෙන්න මෙහෙම උස්සලා මෙහෙම මාක් කරගන්න. එකට නමලා බලවාටි ඔයාලගේ පැත්තේ තියාගෙන අතට අවශ්‍ය ප්‍රමාණය මෙහෙම සම්පූර්ණ නමන්න එපා අපරාධනේ. අතට අවශ්‍ය ප්‍රමාණය විතරක් නමා ගන්න. එතකොට මේ අතට අවශ්‍ය ප්‍රමාණය කොහොමද හදාගන්නේ? දැන් මේක බෝරිච්චි අතක්නේ. බෝරිච්චි නෝමල් අතක් නම් අපි කරන්නේ අත් ගොබ වටමින්ම දෙකට බෙදලා අඟල් එකමාරක් දෙකක් වැඩිපුර තියලා මෙතන හදාගන්න. බෝරිච්චි අතකදී අපි එහෙත් පැගල් රේඛාව දික් කරන්න ඕනනේ. එතකොට අත් ගොබ වටමින්ම දෙකට බෙදලා අඟල් 3ක් 4ක් එකතු කරගෙන ගන්න මෙහෙම නමලා තියාගන්න. එතකොට අත කපා ගන්න රෙදි ඇති. හරිද? දැල්ල රේඛාවක් අඳිනවා. හරිද? බෝරිච්චි අතක් නම් අත උඩිනුත් පෆ් වෙනවනේ. එතකොට රැලි කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණය පාත් කරන මම සාමාන්‍යයෙන් අඟල් 2මාරක් විතර තියා ගන්නවා. තියාගෙන තමයි එතනින් නම් පල්ලෙහාට අතේ උස ලකුණු කරන්නේ. මම අතේ උස අඟල් 10ක් විදිහට ගන්නවා. ඒකට මැහුම් වාසි උරහිසට භාගයයි වාටියට අඟලක් විදිහට අඟල් 1මාරක් එකතු කරනවා. එකතු කරලා අතේ වාටිය රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට අඟල් 4මාරක් පාත් කරනවා. එතනින් ඇඳ ගන්නවා අතේ රැගල් රේඛාව. රැගල් රේඛාව ඇඳගෙන ඔයාලට දැන් මේක බෝරිච්චි අතන්නේ අත් කොබ වටමින්ම ගැන එච්චර හිතන්න ඕනෙත් නෑ මෙතනදී. ඔයාලට ඕන ඔයාලගේ මේ එකේ ක්‍රම නාංගි මං කියන්නේ උරහිස මිම්ම තියෙන්නේ. උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්මට තව අඟල් 2ක් 3ක් එකතු කරලා මේක ලකුණු කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්න විදිහට ඔයාලට පුළුවන් මෙතන ඉඳලා එකමාරක් විතර මෙහෙම පාත් කරන්න. මම එහෙම කියලා දෙන්නම්. හරිද? පාත් කරලා ඉවර වෙලා එතනින් ඇඳ ගන්න අතේ රැගල් රේඛාව
ඇඳගෙන අත් ගොබ වටමින්ම දෙකට බෙදලා ඒකේ ලකුණු කරගන්න. තේරුණාද? ලකුණු කරලා ඔයාලා මේක මෙහෙම ගැහුවොත් වෙන්නේ නෝමල් අතනේ නේද? මේකට ඔයාලා ඉඩ තියා ගන්න ඕන. මැහුම් වාසිත් ඕනේ, රැලි කරන්නත් ඕනේ. එතකොට අපි මැහුම් වාසි තිබ්බොත් අඟල් එකයි කාලා ගැහුවොත් මේ වගේ ප්‍රමාණයක් නෙවෙන්නේ. රැලි කර ගන්න අවශ්‍ය ප්‍රමාණය වල ඊට පස්සේ දික් කර ගන්න බැයිද මෙහෙම? පුළුවන්. රැලි කර ගන්න ඕන ප්‍රමාණයයි මෙතන ෆ්‍රිල් එකක් තියෙනවා නංගි. ෆ්‍රිල් එක යනවා නම් ඔයාලා මේක ලකුණු කරන්නේ මෙන්න මෙහෙම කෙලින්ම. පැහැදිලිද? මේ විදියට ලකුණු කර ගන්න. ලකුණු කරගෙන ඉවර වෙලා ඊට පස්සේ කරන්නේ බවුල් අතෙන් තමයි ඒක කරගන්නේ. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙතනට ඇල රේඛාවක් අඳින්න. මේකේ මැද හොයා ගන්න. ඇල රේඛාවේ. මැද හොයලා මෙතන ඉඳලා මේක මෙහෙම කරලා මෙහෙම හැඩ කරන්නත් පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් මෙහි ටිකක් බෝරිච්චිය වැඩි වගේ වුණ නම් මේක මෙහෙමම නිකන් බෙල් එකක් වගේ අරගෙන මේක මෙන්න මෙහෙම හැඩ කරගන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකටම හැඩ කරගන්න පුළුවන්. හරිද? මං සාමාන්‍යයෙන් කැමති අත ලස්සන හැඩයක් වෙනවා මෙතන පෆ් වෙලා වගේ මෙහෙම කපපුවාම. මේකෙදි වෙන්නේ අත බෝල ගතියක් එන එක චුට්ටක්. හරිද? මම මේ විදියට කපා ගන්නම්. ඔය ක්‍රම දෙකටම කපන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. මුලින්ම අපිට තියෙන්නේ පළුවල ඩාට් ටික මහගන්න. මං වලට එක ඩාට් එකක් මහන්න කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට මෙන්න මේ හැඩේ මහනකොට මෙතන V shape එකට මහන්නේ නැහැ ඩාට් එකේ. අපි curve shape එකකට තමයි මහන්නේ. ඔයාලා මහනකොට ඩාට් එකේ ඉහළ කෙළවර වගේම පහළ කෙළවරත් අනිවාර්යෙන් ටැග් කරලා මහන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඩාට් එක ලෙහිලා යන්න පුළුවන්. ඩාට් එක මහලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට පේන්නේ. ඉදිරිපස හා පිටුපස පළුවල ඩාට් හතරම මේ විදිහට මහගන්න. ඊළඟට පිටුපස පළුවේ කොටස් දෙක අරගෙන හොඳ පිට මෙන්න මේ විදිහට එලා ගන්න. අපි දැන් මේකේ පිටුපස පළුවට ෂිපර් එකක් අල්ලනවනේ. අපි සාමාන්‍යයෙන් ඇඳුමක ෂිපර් එකක් අල්ලන්නේ ඇඳුමේ ලස්සනට නෙවෙයි. ඇඳුම ඇඟට දාගන්න ලේසි වෙන්නේ. ඒක නිසා දැන් මේකේ කර ගොඩක් උඩින් කැපිලා හින්දා හිස දාගන්න අමාරු නිසා කර මුලටම ෂිපර් එක ඇල්ලෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මගේ හැඩයිනේ. හැඩයිනේ තමයි අපේ ඇඟේ කෙට්ටුම තැන. ඒක නිසා අපි හැඩයින පහු වෙනකන් ෂිපර් එක අල්ලන්න ඕන. මොකද හැඩයින ගාවින් ඇඳුම ඈත් වුනහම තමයි අපිට ඇඳුම අඳින්න ලේසි වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ෂිපර් එකේ දුර ලකුණු කරගෙන එතනින් එහාට තියෙන කොටස මන් තියාගෙන තියෙන මැහුම් වාසි වලින් මෝට්ටු කරගෙන යනවා. මෙන්න මෙතන අනිවාර්යෙන් ටැග් කරන්න. ඊළඟට කරන්න ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි මෙන්න මේ විදිහට හොඳ පිට තියලා උරහිස මෝට්ටු කරන එක. අඟල් භාගෙට උරහිස මෝට්ටු කර ගන්න. උරහිස මෝට්ටු කරලා උරහිසත් ඕලොක් කරගත්තට පස්සේ ඔයාලා අතේ අග වාටිය මෙන්න මේ විදිහට නවලා මහගෙන යන්න. අත් කොටස් දෙකේම වාටි මේ විදිහට මහන්න. මං අද මේකට දාගන්නේ බෝරිච්චි අතක්නේ. එතකොට අපිට මෙන්න මේ උරහිසෙන් රැලි කර ගැනීමට අවශ්‍ය වෙනවා. අතේ හරි මැද මුදුනින් කට් මාක් එකක් දාගෙන දෙපැත්තට සමානව මේ වගේ අඟල් 1.5 හෝ 2 වගේ ලකුණු කරන්න. මේ ප්‍රමාණය මට හරියටම කියන්න බෑ. ඔයාලගේ අත්කට වටානුව තමයි මේ ප්‍රමාණය තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ දුරක් ලකුණු කරගෙන මං ඒ කොටස මැද රැලි කර ගන්නවා. ඔයාලට මේ මුදුනම මෙහෙම රැලි කරගන්න නැතුව වටේටම ටික රැලි හිටින්න රැලි කරගන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට රැලි දාගත්තාම අත උඩින් හොඳට පෆ් වෙලා ලස්සනට තියෙනවා. අත් කොටස් දෙකම මේ විදිහට රැලි කරගත්තට පස්සේ අපි දැන් කරන්නේ අතේ යට බෝරිච්චිය හදාගන්න. මම මේකට මේ වගේ අඟල් කාලේ ඉලාස්ටියක් තමයි අරගෙන තියෙන්නේ. යට ෆ්‍රිල් කොටසේ උස ඔයාලට කැමති විදිහට තියාගෙන ඉලාස්ටිය මෙන්න මේ විදිහට ඉදිකට යට ගහලා ඉලාස්ටිය තියාගන්න. නැත්නම් අපිට ඉලාස්ටිය අදින්න බැරි වෙනවනේ. ඒ හින්දා මේ විදිහට තියාගෙන අපි දැන් හදන්නේ ඉලාස්ටික් කරගන්න. ඔයාලගේ මේ අත් කොටසේ යට දිගෙන් භාගයක් ගන්න ඉලාස්ටිය ඔයාලට ප්‍රමාණය හිතා ගන්න බැරි නම් එහෙම නැත්නම් අතේ ගන්නට මෙන්න මේ වගේ ගොඩාක් මෙහිර කරන්නෙත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයට ඇදගෙන අත අග ඉලාස්ටික් කරගන්න මෙන්න මේ ආකාරයට. අත් කොටස් දෙකම මේ විදිහට කරගත්තට පස්සේ අපි බලමු අත කොහොමද මූට්ටු කරන්න කියලා. මම එක අතක් මූට්ටු කරගෙන තියෙන්නේ. එක අතක් මූට්ටු කරාට පස්සේ මෙන්න මේ විදිහට උරහිසට උරහිස තියලා රැලි දෙපැත්තට කොහොමද දාගෙන තියෙන්නේ කියලා මාක් කරගන්න.
මේ විදිහට මාක් කරගත්තාම ඔයාලට අත් කොටස් දෙකම එකම විදිහට අල්ල ගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ මාක් කරගත්ත තැන් වලින් රැලි වෙන්න අත් කොටස අල්ලගෙන යනවා හොඳ පිට තියලා. අත අල්ලගත්තට පස්සේ පේන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට අපි බලමු අපි මේකේ සයිඩ් සීම් එක මහගන්නේ කොහොමද කියලා. හොඳ පිට හිටින්න තියාගන්න. ඔයාලා තියාගත්ත මැහුම් වාස් වලින් මෙතනදි දෙපැත්තම මහගෙන යනවා. මම අතේ මුල නම් අඟල් භාගෙට මහන්නේ. අඟල් භාගෙන් පටන් අරගෙන පපුවේ සීම් ඇඟේ පහළට හිටින්න මෙන්න මේ විදියට තියාගන්න එකමත් එක හිටින්න. තියාගෙන මම පපුවෙන් තියාගත්ත මැහුම් වාසි වලට මෙන්න මේ විදියට මහගෙන යනවා. ඒත් එක්කම අපේ හැඩේන දක්වාත් මේ විදියට ලස්සනට හැඩ කරලා මහ ගන්න ඕනේ. ඔයාලා මේ අංශයමාන මැහුමෙන් තමයි ඔයාලගේ ඇඳුම ඇඟට ලස්සනට හැඩ වෙලා හිටින්නේ. ඉන්නේ ඉඳලා පහළට මූට්ටු කරගෙන යනකොට මම නැවත අඟල් භාගයට හැඩ වෙන්න තමා මහාගෙන යන්නේ. එතකොට පහළ ගොට්ට, කියන්නේ පහළ කොටසේ ෆ්ලෙයාර්ඩ් ගතිය වැඩිපුර හිටිනවා. පහත ප්‍රමාණය වැඩිපුර හිටිනවා. ඒ හින්දා පහළට යනකොට අඟල් භාගයට අඩු වෙන්න සයිඩ් එක මහන්න. මේ විදියට ඔයාලට දෙපැත්තෙම සයිඩ් එක මහ ගන්න පුළුවන්. සයිඩ් එක මහලා ඩබල් චෙක් කරන්න ඔයාලට අවශ්‍ය මින්ම තියෙනවද කියලා. ඊට පස්සට පුළුවන් සයිඩ් එකත් ඕවර්ලොක් කරගන්න. ඊළඟට අපිට තියෙන වාටිය මහ ගන්න සයිඩ් එක ඕවර්ලොක් කරගෙන මම වාටියත් ඕවර්ලොක් කරගත්තා. ඊළඟට මම මෙන්න මේ විදිහට අඟල් භාගයට නවල වාටිය මහගෙන යනවා. ඔයාලට ඕලොක් එකක් නැත්තම් එහෙම නැත්තම් ඔයා වාටිය ඕලොක් කරන්නේ නැත්තම් එකපාර වාටිය දෙපාරක් නවලා මහ ගන්න. මම මේ විදියට ඕලොක් කරලා තමයි වාටිය මහගන්නේ. අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ මේකේ කොළ එක හදාගන්න. මම අද මේකට දාගෙන තියෙන්නේ පීටර් පෑන් කොළ එකක්. මම අද ස්ටිප් තියලා තමයි හදාගන්නේ. මම මෙතනදී අරන් තියෙන්නේ පේපර් ස්ටිප් එක. ඇතැරලා රේඛාවක් ඇඳලා මං ඊට මෙහයින් නැවත අඟල් භාගයකින් රේඛාවක් ඇඳ ගන්නවා. මෙතන ඉඳන් මෙතනට අඟල් භාගයක් තියෙනවා නංගි. අඟල් භාගයක්. මේක අතාරින්න, මේක ඇල් අතාරින්න. ඊට පස්සේ කරන්නේ ඔයාලා දැන් මහගෙන ඉවරයිනේ. ඊළඟට ඔයාලා ෂිපර් වාසිය ඇතුල් පැත්තට නවලා පින් කරගන්න. අපි දැන් හදන්නේ ඉස්සරහා කර සහ පිටුපස කර මේකට පිටපත් කරගන්න. ඔයාලට මේක ලේසියම කරගන්න පුළුවන්. සයිඩ් එක මහන්නේ නැතුව උරහිස් විතරක් මූට්ටු කරලා මේක පිටපත් කරගන්න. එතකොට ලේසියෙන් කරගන්න පුළුවන්. මම දැන් මේ ගවුමේ වැඩ ඉවර කරලානේ තියෙන්නේ. ඒක නිසා මම වෙනම තමයි පිටුපස කර සහ ඉස්සරහා කර පිටපත් කරගන්නේ. ඔයාලට මම මේ පේන විදිහට පිටුපස කරේ ෂිපර් වාසිය නවලා පින් කරගෙන මේ බලන්නකො මෙන්න මෙතන රේඛාවට තියලා තමයි මම පිටුපස කර ඇඳගෙන තියෙන්නේ. මම උරහිස මූට්ටුව ගාවින් මාක් එකකුත් දාගෙන තියෙනවා. ඒ විදිහටම ඔයාලා ඉස්සරහා කරත් ඒ ආකාරයටම තියලා ඇඳ ගන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ මොකද කරේ? මේ කොළ එකේ පළල ලකුණු කරගන්න. අපි දැන් මේකේ මේ ස්ටිප් තියලානේ කපන්නේ. ඔයාලට දැන් මේ ස්ටිප් එක නම් ඝනකම නෑනේ ගොඩක්. එතකොට ගොඩ ඝනකම ස්ටිප් එක දාන්නත් එපා. සාමාන්‍යයෙන් ස්ටිප් එක දානකොට ඔයාලට මැහුම් වාසි නැතුව අවශ්‍ය කොළ ප්‍රමාණය විතරක් ලකුණු කරන්න පුළුවන්. හැබැයි මේවා ලොකු ඝනකමක් නෑනේ. ඕනනම් මැහුම් වාසි එකතු කරලා තියන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයා රෙද්ද විතරක් කපනවා නම් ඔයාට කොළ පල්ල ඕන කියලා හිතන්නකො සාමාන්‍ය ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් ඈ. මට කොළ එක ඕන අඟල් 3ක් ඕන නම් ඔයා ඒකට අඟලක් එකතු කරලා අඟල් 4ක් තමයි තියන්නේ. යට ෆිනිෂ් කරගන්නයි කර මහන්නයි මැහුම් වාසි තියාගෙන. පැහැදිලිද? එතකොට මම අද මේ කොළ පල්ල ගන්න සාමාන්‍ය අඟල් 3ක් වගේ ඇතින් නේද? මම අඟල් 3ක් ගන්නේ මැහුම් වාසි නැතුව. හරිද? මැහුම් වාසි නැතුව මම වටේට මෙහෙම 3 ලකුණු කරගෙන යනවා. මාක් කරගත්ත තැන් හරහා මම මෙන්න මේ විදියට කොළ හැඩය ඇඳ ගන්නවා. ඊළඟට අපි කරන්නේ කොළ එක හැඩ කර ගන්නවා.
කොළයක හැඩ කරන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට. වාටියේ ඉඳන් කර පැත්තට නෙමෙයි කර පැත්ත තමයි දික් වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. කර පැත්ත තමයි අඟල් භාගයක් පැන්නිලා හැඩ කරන්නේ. ඔයාලට මේ වගේ මේක කෙලින්ම හැඩ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටිකක් කර්ව් කරලා හැඩ කරගන්නත් පුළුවන්. ඊළඟට මම මෙන්න මේ විදිහට මේක කපා ගන්නවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඔයාලට ස්ටිප් කොටස් දෙකක් ඕනේ. මේකේ ෆ්‍රන්ට් එකයි බෑක් එකයි මාක් කරගන්නත් අමතක කරන්න එපා. ඊළඟට මම කරන රෙදි කොටස තියලා මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඒ කියන්නේ ඔයාලට ස්ටිප් කොටස් දෙකක් ඕනේ. රෙදි කොටස් 4ක් ඕනේ. මේක ලයිනින් කරලා තමයි අපි මහගන්නේ. රෙදි කොටස කපනකොට මම වටේට අඟල් භාගයේ බැගින් මැහුම් වාසි තියාගෙන තමයි කපා ගන්නේ. ඔයාලට පේන විදිහට හොඳ පිටට තියන්න. හරිද? හොඳ පිටට තියලා මේක ෆිනිෂ් කරගන්න. මෙන්න මේ ටික. කර ෆිනිෂ් කරගන්නේ නැහැ. මේක මෙහෙම. තේරෙනවද? වටේට මහගෙන යන්න. මෙතෙන් සිට චූට්ටක් වීඩියෝ වෙලා නැහැ. මම ඔයාලට කියන්නම් කොහොමද කරගන්නේ කියලා. ඔයාලා ස්ටිප් එකේ ගානටම කර වටේ මහන්න නැතුව වටේට මහ ගන්නවනේ. මහගෙන ඉවර වෙලා මම දැන් මේකේ අඟල් භාගයට වැඩිය මැහුම් වාසි තියාගෙන තියෙනවා. ඔයාලා හරියටම අඟල් භාගයක් විතර මැහුම් වාසි හිටින්න වටේම මැහුම් වාසි කපා ගන්න. කරෙත් අඟල් භාගයක් හිටින්න කපා ගන්න. මොකද ගොඩක් මැහුම් වාසි තියාගන්න එපා. ඊළඟට කරන්නේ ස්ටිප් එක වටේටම ඔයාලා කට් මාක් දාන්න. අපි දැන් මේක අනිත් පැත්ත හරවන හින්දා මහගත්ත නූල කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න. හොඳ පිට පැත්ත හරව ගන්න. මේ විදියට කොටස් දෙකම හදා ගන්න. මම මේ කොළයක වටේට අද බෝඩරයක් අල්ලගෙන තියෙනවා. ඒ කොටස් වීඩියෝ වෙලා නැහැ. එතන ඉඳන් අපි බලමු කොහොමද කරන්න කියලා. හදාගත්තා. ඊට පස්සේ මම මේකේ එක පැත්තක් මාක් කරගත්තා. මේ ලකුණු කරන් තියෙන බෑක් එක පැත්ත. ඊට පස්සේ මම මේ අපි දැන් කරටනේ මේක අල්ලන්න යන්නේ. ෂිපර් එක ඇල්ලෙන තැනත් මේ විදිහට මාක් කරගත්තා. හරිද? කට් මාක් දාගත්තා. ඉස්සරහා කරේ හරි මැද මෙතන ඉඳන් බලන්න එපා. ළමයි පොඩි හරුස කොටයක් තිබ්බොත් ඒක වෙනස් වෙනවනේ. මෙතන ඉඳන් බලන්න ෂෝල්ඩර් එකට ෂෝල්ඩර් එක තියලා මේ කරෙත් හරි මැද්දෙන් කට් එකක් දාගන්න. කට් එකක් දාගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මේ මාක් එක තියෙන බෑක් එක පැත්තටනේ. මේක මෙතන ඉඳලා මෙතන මේ කර මැදට අල්ලගෙන යන්න තියෙන්නේ. තේරුණාද? එකපාරම අල්ලගන්න බැයි නම් ඔයාලට පුළුවන් මේ විදිහට පින් කරගෙන යන්න. ඔයාලට මේ පේන විදිහට කර මහ ගන්න මමත් පින් කරගෙන තියෙන්නේ. මම කොළ කොටස් දෙකම මේ විදිහට කරට තියලා පින් කරගත්ත මහ ගන්න. ගොඩක් කාලෙකින් තමයි ඔයාලට මම මේ විදිහට මහන වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලයි කියලා. ඔයාලත් මහලා බලන්න අනිවාර්යෙන්. වීඩියෝ එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ මගේ ක්ලාස් එක කරපු පාඩමක් තමයි මම මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් විදිහට දෙන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට බයස් පටියක් කපාගෙන හොඳ පිටට තියලා අල්ලගෙන යනවා. ඔයාලා මෙහෙම අල්ලනකොට අඟල් භාගෙට තමයි අල්ලන්නේ. ඒත් එක්ක මතක තියාගන්න කොයි වෙලාවකවත් කරවත් බයස් පටියවත් අදින්න එපා. ගානට තියලා මහ ගන්න. මහලා කට් මාක් දාන්න ඕන නංගි වටේටම. දාන්න කලින් බලන්න අහු වෙලා මහිලාද කියලා පේන්නේ නැහනේ. චුට්ටක් එක චෙක් කරගන්න. ඊට පස්සේ කර වටේටම කට් මාක් දාන්න. කට් මාක් දාද්දි කැපෙන්න පුළුවන් මේ කඳ කොටස ඒක කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න. මේ සීම් එකත් වලට අඟල් කාටගේ අඩු කරගන්න පුළුවන් ඈ. මෙච්චර මේ පල්ල තියන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි අවුට්ලයින් එකක් ගහනවා සීම් එක පැත්තට මේ පයිපින් එක පැත්තට සීම් එක හරවලා ළඟින්ම අවුට්ලයින් එකක් මහනවා. මේ විදිහට අවුට්ලයින් එකක් මහගත්තාම අපිට හරියම ලේසියෙන් පයිපින් එක අනිත් පැත්තට මහ ගන්න පුළුවන්. මේ පැත්තට හරවලා දැන් කන පිට පැත්තට හරිද? හරවලා මේක මෙහෙම නවලා මේක මෙන්න මෙහෙම නවනවා. තේරුණාද? ඔන්න ඔහොම. එතකොට කොලර් එක මේ පැත්තට දිගහැරලා තියෙන්නේ. කොලර් එකට යටින් තමයි පයිපින් එකේ නූල මැහිගෙන යන්නේ. ඔයාලට මේ පේන විදිහට කොළ එක අහුවෙන්නේ නැති වෙන්න තමයි අපි නූල මහගෙන යන්නේ. කොළ එක දිගැල්ලා තියාගන්න මතක තියාගන්න. ගානට මෙන්න මේ විදිහට වටේට මහන්න.
අපිට දැන් මේකේ අවසාන විදියට කරන්න තියෙන ෂිපර් එකක් අල්ලගන්න. මේ සඳහා මම ඉන්විසිබල් ෂිපර් එකක් අල්ලගන්නේ. ඉන්විසිබල් ෂිපර් ෆුට් එක මාරු කරගන්න මේ විදියට ඇඳුම කන පිට පැත්තට හරවගෙන ඊළඟට හොඳ පිට පැත්ත මෙන්න මේ විදියට පෙරලා ගන්න. මේ තියෙන ෂිපර් එකේ හොඳ පිටට ඇඳුමේ හොඳ පිට තියාගන්න. මෙන්න මෙහෙම තිබ්බහම මේ පළුව මෙන්න මේ විදියට තියලා මම මෙතනද වන් සයිඩ් ෆුට් එකෙන් තමයි ෂිපර් එක අල්ලගෙන යන්නේ. මේ ඉන්විසිබල් ෂිපර් ෆුට් එක පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලට. මේ විදියට ඔයාලා තියාගෙන තියෙන මැහුම් වාසි වලින් ෂිපර් එක අල්ලගෙන යනවා ඔයාලා මූට්ටු කරගත්ත තැන දක්වා. එතනින් ටිකක් පල්ලෙහාට වෙන්නම ෂිපර් එක දිගටම අල්ලගෙන යන්න. මේ විදියට මූට්ටුව පහුවෙන්නම අල්ලගෙන යන්න ටිකක් දුර. ඊළඟට කරන්නේ අපි ෂිපර් එක වහ ගන්නවා. වහගෙන මෙන්න මෙතන මූට්ටුව ළඟ මාක් කර ගන්නවා. මොකද එතකොට අපිට පුළුවන් උස කොට යන්නේ නැති වෙන්න ෂිපර් එක අල්ල ගන්න. මේ විදිහට හොඳට පේන මාක් එක දාගන්න. ඊළඟට අපි කරන්නේ ෂිපර් එක යටින් ඉඳන් උඩට අල්ලන එක. මේ විදිහට ඇඳුම පහළ සිට ඉහළට මම ඊළඟට ෂිපර් එක අල්ලගෙන එනවා. මෙහෙම අල්ලන් එනකොට මම කරන්නේ දාගත්ත මාක් එක හරියට මූට්ටුවට ඉටින තියලා තමයි අල්ලන්නේ. එතකොට කොයි වෙලාවකවත් ෂිපර් එකේ මෙතනින් උස කොට ගිහිලා රැල්ලක්වත් යන්නේ නැහැ. දාගත්ත මාක් එක වගේම ඔයාලා මෙහෙම මහගෙන එනකොට මේ ෂිපර් එකේම ඉහළ තියෙන ප්ලාස්ටික් කොටස තියෙන විදිහත් බලන්න. කලින් පළුවේ තියෙන විදිහටම තමයි මෙතනත් තියාගන්න ඕනේ. එහෙම නැත්නම් එතනත් උස කොට යන්න පුළුවන්. දැන් ඕන්න අපි ෂිපර් එක අල්ලගෙන ඉවරයි. ඔයාලා හැම වෙලේම මහනකොට එතන තියෙන නූල එතනම කපලා දාන්න. එතකොට ඇඳුමක් මහලා ඉවරනකොට ඇඳුම පිළිවෙලට තියෙනවා. මේ බලන්නකො ෂිපර් එක අල්ලලා ඉවරුනහම පේන්නේ මේ විදිහට. දැන් තියෙන මෙන්න මේ කොටස මෙහෙම ඇතුල් පැත්තට නමලා මෙතනින් පොඩි ටැග් එකක් මෙන්න මේ විදිහට ගහ ගන්නවා. පළු දෙකේම ෂිපර් කොටස් දෙක ඇතුල් පැත්තට හරවලා ටැග් කර ගන්න. දැන් ඉතින් අපි ගවුම මහලා ඉවරයි. අපි බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මහලා ඉවරුණාට පස්සේ පේන්නේ මේ විදිහට. ඔයාලටත් පුළුවන් මහලා බලන්න. ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට බලන්න මේක share කරන්න, like කරන්න. ඉතින් මේ වගේ තවත් වටින මැහුම් වීඩියෝ එකක් කරන් මම ආයෙත් ඉක්මනට මෙන්නම්. මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.